එක නිලධාරියෙක් ඇවිල්ලා බන්ධනාගාරයේ ඇතුළත කවුලට මසල් එකේ වෙපන් එක දාලා වෙඩි තියනවා. එතකොට වෙඩි තියන්නේ සාමාන්‍ය හිස් මට්ටමට. ඕනම සංදි වේදනාවකට ප්‍රබලම ක්‍රියාකාරී විද්‍යානුකූල විසඳුම ඕතුශීල්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරා මීගමුව බන්ධනාගාරයේ ඇතිවෙච්ච ඝාතන සම්බන්ධයෙන් හදිසි මැදිහත්වීමක් කරන්න ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන්න. ඒ විමර්ශන අනුව මේ බන්ධනාගාරයේ ඇතුළත සිද්ධ වෙච්ච වෙඩි තැබීම්, ඝාතන, පහර දීම් සහ ඒ තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වය මොකක්ද කියලා ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා තමයි අපි එක්සත් ජාතීන් සංවිධානය ඉල්ලා සිටින්නේ. අපි දන්නවා ශ්‍රී ලංකාව එක්සත් ජාතික සංවිධානයේ යටතේ ඉන්න රටක් විදියට බන්ධනාගාර වල ඉන්න රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රඥප්ති වලට එකඟ වෙලා තියෙන රටක්. එසේ තියපියදී ගැටලුව තියෙන්නේ ඕනෑම සැකකරුවෙක් හෝ වරදකරුවෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ මහේස්ත්‍රාත්වරයෙක් හරහා. ඒතර මහේස්ත්‍රාත්වරුන් විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන රැඳවියන්ගේ ආරක්ෂාව සපයන්න ඕන බන්ධනාගාරය. ඒතර මහේස්ත්‍රාත්තුමාලා තමයි නියෝග කරන්නේ මේ සැකකරුවන්ව ආරක්ෂා කරන්න කියලා. රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා මහේස්ත්‍රාත්වරු නියෝග දෙන සැකකරුවන්ව බන්ධනාගාරයේ ඇතුළත වෙඩි තියලා ඝාතනය වෙනවනම් පහර දීලා මැරෙනවනම් ඒක බරපතල තත්ත්වයක්. ඒතර අපිට බරපතල තත්ත්වය තියෙන්නේ අපි දැක්කා මේ රූපරාම හරහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා එක නිලධාරියෙක් ඇවිල්ලා බන්ධනාගාරයේ ඇතුළත කවුලට මසල් එකේ වෙපන් එක දාලා වෙඩි තියනවා. එතකොට වෙඩි තියන්නේ සාමාන්‍ය හිස් මට්ටමට. එතකොට මේ තත්ත්වෙත් එක්ක අනිවාර්යෙන් ඒ නිලධාරීන් කවුද, ඒ වෙඩි තිබ්බ නිලධාරියා කවුද, ඒ නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන්න ඕන. ඔවුන්ව අත්අඩංගුවට ගන්න ඕන. ඒ වගේම රාජකාරී සඳහා රැගෙන ආපු ගිනි අවි වහාම මුද්‍රා තබලා අත්අඩංගුවට අරගෙන රස පරීක්ෂක වාර්තාවක් ඇඳවන්න ඕන. ඒ වගේම බන්ධනාගාරයේ තිබිච්ච ආමරිය තිබිච්ච වෙපන්ස් මොනවද? ඒ වෙපන් මේ වෙනකොට අත්අඩංගුවට ගන්න ඕන. ඒ වගේම රාජකාරී සඳහා පැමිණි නිලධාරීන්ගෙන් ආපු වෙපනුත් මුද්‍රා තබලා අත්අඩංගුවට ගන්න කියලා අපි ඉල්ලීමක් කරන්නේ. හේතුව එතකොට බන්ධනාගාර රැඳවිය වෙඩි තියලා මලාද, ඒ ආපු නිලධාරීන් වෙඩි තියලා මලාද කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් රස පරීක්ෂණ වාර්තාවම. ඒකෙන් අපි පැහැදිලිවම කියනවා TID අධිකරණයට කරුණු වාර්තා කරද්දී මෙතන මිනිමැරුමක් වෙලා තියෙනවා, ඝාතන සිද්ධ වෙලා තියෙනවා. බන්ධනාගාර ඉදිරිපිට වෙච්ච දේවල් මේ රටේ මුළු ලෝකෙම දැක්කා. එම නිසා අපි කියනවා මේ බන්ධනාගාරයේ ඇතුළත වෙච්ච සිදුවීම් සම්බන්ධයෙන්, මේ ඝාතන සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආණ්ඩුව ආරම්භ කරන්න ඕන. අධිකරණ ඇමති මේකට වග වෙන්න ඕන. රටේ නායකයා මේකට වග කියන්න ඕන. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වගකීමෙන් යුතුව අපි ඉල්ලා සිටියා හදිසි විශේෂ කැඳවීමක් කරන්න. ඒ තියෙන සම්මුතියින් අනුව වහාම බන්ධනාගාර නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටුවක් ඇවිල්ලා මේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කළා ජාත්‍යන්තර මට්ටමේ නිර්දේශ සහ ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙන්න කියන එක අපි එක්සත් ජාතීන්ගේ සංවිධාන වගකීමෙන් ඉල්ලා සිටියා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා එදා මහර බන්ධනාගාරයේ වෙච්ච සිදුවීම සහ තංගල්ල බන්ධනාගාරයේ එදා සිදුවෙච්ච සිදුවීම් කාලේ කරපු විදියටම මේ අධිකරණ ඇමතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනී කියන එක අපි ජනාධිපතිවරයා ගැන විශ්වාස කරනවා. එම නිසා අපි කියනවා මේ වෙනකොට 25ක් මැරිලා තිනවා, දත්ත අනුව 100ක් රෝහල්ගත වෙලා තිනවා. අපි කියනවා සියලු මියගිය මිනිස්සුන්ට රජය වන්දි ගෙවන්න ඕන. මේක රජයේ වගකීම පැහැර අරින්න බෑ. පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ වගකීම පැහැර අරින්න බෑ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේකට සියලු දෙනා වග කියන්න ඕන. සම්පූර්ණ වග කියන්න ඕන. රජය විමර්ශන කළා, සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණ කළා, වරදකරුවන්ට දඬුවම් දෙන්න ඕන කියන එක එක්සත් ජාතීන් සංවිධානයෙන් මැදිහත් කරවීමක් කරන්න කියන එක තමයි ඉල්ලා සිටියා.